ඉස්මෝගුණක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂ වුණා. අතපය කරුණ පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මල් කුරුවී ගැලවී අදට ආවා. ලෝකයේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වග්මකුළු දිනේ දඹරුක් සෙමනේ මගේ සිත ආනාපාන සතිය තුළ